අයිබගල් පිකන්න සිදුරන සයින්ස් ල YouTube නාලිකායන්ගේ තවත් අලුත් වීඩියෝ එකක් අද ඉතින් කතා කරන්න ආවේ සයින්ස් පේපර් එකක් හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් අපි දන්නවා කොච්චර හොඳට දැනුම තිබ්බත් තේරුමක් නැහැ. පේපර් එක හැදෙන්න හැටි දන්නේ නැත්නම් ඔයාලට ලොකු රිසල්ට් එකකට යන්න බැරි වෙනවා. ඉතින් සයින්ස් පේපර් එක හැදෙන්න හැටි බලමු අපිටත් ගාලා ගිහලා. පුතේ සයින්ස් පේපර් එක කොටස් දෙකයි. එක පත්‍රය සහ දෙක පත්‍රය කියලා. ඉතින් ඔක එක පත්‍රයට අපි කියනවා MCQ එක කියලා කියන්නේ. අන්න MCQ එක. පුතේ MCQ එකේ ප්‍රශ්න 40ක් එනවා. ඒ වගේම තමයි ඔයාට ඒක කරන්න පැයක් කාලයක් හම්බ වෙනවා. ඒ කියන්නේ එක MCQ එකකට මිනිත්තු 1යි තප්පර 30ක් වගේ හම්බ වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේකේ ජීව විද්‍යාව නැත්නම් බයෝ කොටසට අපිට ප්‍රශ්න 13ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි භෞතික විද්‍යාව නැත්නම් ෆිසික්ස් කොටසෙන් ප්‍රශ්න 13ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි රසායනික විද්‍යාව නැත්නම් කෙමිස්ට්‍රි වලින් ප්‍රශ්න 13ක් හම්බ වෙනවා. ඊට පස්සේ කාලීන ප්‍රශ්න එකක් හම්බ වෙනවා. හරිද? කාලීන ප්‍රශ්න එකක් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ 13 එකයි ඔක්කොම ප්‍රශ්න 40යි මේ 40ට ලකුණු දෙක බැගින් එක ප්‍රශ්නයකට ලකුණු 80ක් හම්බ වෙනවා. හරිද? right. ඊට පස්සේ පුතේ දෙක පත්‍රයට යන්න. දෙක පත්‍රයේ කොටස් දෙකකින් සමන්විතයි ව්‍යුහගත රචනා සහ රචනා. පුතේ ව්‍යුහගත රචනා කියන්නේ චූටි ස්තැන් ප්‍රමාණයක් තියෙනවා. ඒ පේපර් එකෙන් උත්තර ලියන්න ඕන කොටසක්. මේක පුතේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ 4ට අපි අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕන. හරිද? එතකොට පළවෙනි ප්‍රශ්නේ එන්නේ ජෛව ගෝලීය ආශ්‍රිත ප්‍රශ්නයක්. ජෛව ලෝකයේ සහ ජෛව ගෝලයේ සහ ජීවීන්ගේ ලාක්ෂණික කියන පාඩම සම්බන්ධ කරලා එන ප්‍රශ්නයක් එන වැඩිපුරම ඉන්නේ ජෛව ගෝලයේ. හරිද? ඒ කියන්නේ 11 වසරේ 15 වෙනි පාඩම නැත්නම් අන්තිම පාඩමෙන් තමයි ගොඩක් දුරට ඒක සමන්විත වෙන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඉදිරියට එනවා ජීව විද්‍යාව ප්‍රශ්නයක්. මේකේ සම්පූර්ණයෙන් තියෙන ජීව විද්‍යාව විතරයි. මේක ගොඩක් වෙලාවට අහන්නේ අපේ ජීව විද්‍යාවට දාලා ප්‍රැක්ටිකල් කොටසක්. ඊට පස්සේ ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ ඉදිරියට එනවා රසායනික විද්‍යාව කොටස. රසායනික විද්‍යාවේ ප්‍රැක්ටිකල් එකක් ආශ්‍රිතයෙන් තමයි මේක ගොඩක් වෙලාවට ප්‍රශ්න යොමු කරන්නේ. මේක තියෙන රසායනික විද්‍යාව විතරමයි. ඊට පස්සේ භෞතික විද්‍යාව තියෙනවා. භෞතික විද්‍යාවට ආශ්‍රිත ප්‍රැක්ටිකල් එකක් හෝ තියරි කොටසක්. ඒක ආශ්‍රයෙන් ප්‍රශ්න කීපයක් අහනවා. එතකොට මේ ඔක්කොමටම ප්‍රශ්න 4ටම අපි උත්තර ලියන්න ඕන. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 15යි ඒ වගේ 4ක්. ඒ කියන්නේ මෙතන ලකුණු 60ක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ කියලා ප්‍රශ්න 5ක් තියෙනවා. මේ ප්‍රශ්න 5න් අපිට කැමති ප්‍රශ්න 3ක් තෝරගෙන ලියන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට මේකේ 5 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට හම්බ වෙනවා ජීව විද්‍යාව කොටසෙන් විතර ප්‍රශ්නයක්. ජීව විද්‍යාව කොටස විතරමයි තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ රසායනික විද්‍යාව විතරමයි. ඊට පස්සේ භෞතික විද්‍යාව විතරමයි. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ විදිහට හම්බෙන්නේ ජීව විද්‍යාව සහ භෞතික විද්‍යාව සම්බන්ධ කරලා ප්‍රශ්නයක්. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ විදිහට හම්බ වෙනවා රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යාව සම්බන්ධ කරලා ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්න වලින් ප්‍රශ්න 3ක් ලියන්න ඕන. එක ප්‍රශ්න ලකුණු 20 බැගින් ලකුණු 60ක් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ දෙක පත්‍රයට වහට පැය 3ක් කාලයක් හම්බ වෙනවා ව්‍යුහගත රචනා සහ රචනා කොටස ලියන්න. හරිද? එතකොට දැන් ලකුණු හැදෙන හැටි බලමුකෝ. MCQ එකෙන් ලකුණු 80ක් එනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එකේ නැත්නම් රචනා කොටසෙන් ව්‍යුහගත රචනා එකෙන් ලකුණු 60ක් එනවා. එසේ එකෙන් ලකුණු 60ක් එනවා. 60 120. එහෙනම් 80යි 120යි 200යි. ඔන්න ඔය 202කින් බෙදලා පුතේ ලකුණු 100න් ලකුණු ලැබෙනවා. හරිද? right. එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති ඔයාගේ පේපර් එක හැදෙන හැටි කොහොමද කියලා. එතකොට මෙන්න මේකදී ලොකු රිසල්ට් එකකට යද්දී ඔයා තීරණය කරන්න පුතේ මෙන්න මේ ව්‍යුහගත රචනා සහ රචනා කොටසේ ඔයාට හොඳටම පුළුවන් කොටස් මොනවද කියලා. බයෝ නම් පුළුවන් හොඳටම ඒ බයෝ ප්‍රශ්නම තෝරගෙන කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් කොච්චර අකමැති වුණත් ඔබට භෞතික විද්‍යාවත් හොඳට බලා ගන්න වෙනවා. මොකද භෞතික විද්‍යාව ප්‍රශ්න 3ක් තියෙන නිසා. හරිද? right. එහෙනම් ඒ වගේම තමයි මෙන්න මේ MCQ එක ප්‍රශ්න 40යි ලකුණු 40ක්. ඒ කියන්නේ ඔබ ගහන හරි MCQ එක ගන්න ඔබට ලකුණු හම්බ වෙනවා.
ඒක නිසා MCQ ගැන ඔයා ගොඩක් අවධානය යොමු කරන්න. එතකොට ලේසියෙන්ම ඔයා හිතන රිසල්ට් එකට යන්න පුළුවන් වෙනවා. එහෙනම් මම හිතන වීඩියෝ වටින්නද කියලා වීඩියෝ වටිනා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. යන් ගිහිල්ලා එන්නම් පරිස්සමින් ඉන්න බුත්සර්ණේ සිල් කරාටම ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.